මේ තරුණ දූල පුතාලා තවක් කෙනෙකුට කැමති නම් හොඳට නාලා කියලා සෙන් පවුඩර් ගහගෙන ඉන්න අය දිහා වැඩිපුර බලන්න. එයා හොටු පෙරාගෙන කොණ්ඩේ කඩාගෙන කෙල හලාගෙන එහෙම හිටියනම් එයා දිහා බලන්න. හිමීට මං අරිනවා. බස් එක සීට් එක ළඟ ඉඳ ගන්නවත් නැහැ නේ. ඒ තමන්ගේ අරමුණ දිහා. ඒ නිසා යම්කිසි දැන් දුවෙක් හෝ පුතෙක් හෝ ෆෝන් එකට උනත් ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔය ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාලා ආස්වාද දෙයි විතරක් හොයන නිසා. ඔයාලා ඒ අසුබේ පැත්තට යම් මානසිකාරයක් කළොත් ඔයාලා හිත සංසිඳෙන්න ගන්නවා. තරහා ඇවිස්සෙන්නේ නැතුව මෛත්‍රී දේවල් හොයන්න ගියොත් ඔයාගේ හිත සංසිඳෙනවා. මේ ඔක්කොම හේතුඵල ධර්ම. දැන් ගොඩාක් ඔය ෆෝන් වලට ඇබ්බැහි වෙච්ච තරුණ දරුවෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරද්දි දෙන උපදේශක් තමයි මම එකපාරම නවත්තන්න ඕක නතර කරපම් ෆෝන් එක විසික කරපම් කියන දැනට දැන් කතා කරන්නේ. ඒකට හේතුව තමයි අපි කතා කරන එක ප්‍රායෝගික වෙන්නේ. මම කොහොම හරි ආය ගන්නවා ෆෝන් එක. එතකොට මම මේ ළමයිට පුරුදු කෙරෙව්වා දවසට පැය භාගයක් අනිවාර්යෙන්. නැත්නම් පැය කාලක් හෝ අනිවාර්යෙන් මේ අසුබ කොටස් උදාහරණයක් ගත්තොත් මම ඒකට කිව්වා අර YouTube channel එකක් තියෙනවා SBSK කියලා. විකෘති විදියට ළමයි උපදීලා ඒ ළමයි ජීවත් වෙන හැටි. ඒවා දකිනකොට අපි කොයි ලෝකෙද අපි මේ විදිහට ඉපදුනොත් එහෙම අපිට මොකවත් නෑ නේද? මේ සෙල්ලම් මොකුත් නෑ නේද කියලා හිතට හැඟීමක් යනවා. ඊළඟ මිනින් කපන ඒවා. ඊළඟ ඇක්සිඩන්ට් වෙලා තියෙන ඒවා. අතපය කුණු වෙලා තියෙන ඒවා. පණුව ගහන ඒවා. ඔය වගේ අර ජීවිතය ගැන යමක් දැනෙන දේවල් දවසට පැය කාලක් විනාඩි 20ක් විතර බලන්න කියලා. සමහරවිට ඒකම එයා බලාගෙන යනකොට එතනින් එයාට iPhone එකේ ඉන්නේ නැහැ. ඒ හේතුව අර එයාගේ හිතට අසුබය ඇති කරන, එයාගේ හිතට මනාපය ඇති කරවන්නේ නැති දේක් නිතර නිතර දකිනකොට ආස්වාදයෙන් ඒ කෙරෙහි එයා එල්බෙන්නේ.